ඉතින් මේක අයිටම් 12ක් තියෙනවා. ඔන්න ඉතින් වයරින් එක ගහලා ඉවරයි. ඉතින් දැන් 80ක් විතර වැඩ ඉවරයි. වයර් ටික ටෙප් කරලා වැඩ ඉවරම කරලා මම මේ වීඩියෝ ඉවර කරනවා. මෙන්න තියෙන ස්විච් එක. මේ තමයි ස්විච් එක. ඉතින් ඕන කෙනෙක් බඩු ටික අරන් එන්න මං ගහලා දෙන්නම්. සල්ලි ඕනේ. මේ වීඩියෝ බලන ඕන කෙනෙක් ඉන්නවනම් මම ගහලා දෙන්නම්. කලවලු යාළුවනේ ඉතින් අද කරන්න දෙන්නේ බයිසිකල් DRL ගහන එක. මූණ ගලවලා තියෙන්නේ. පිටිපස්සා බේක් ලයිට් එකටත් ගහනවා. ඒකට දෙපැත්තට ගැහෙන එකක් ගහමු මේකට. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ DRL ගහන එක. නොන්ඩික ගයින්නේ මචං. බල්ලෙක් කෑවම ඒ කකුල. ඉතින් DRL ගහන්නට බලමු. ඉස්සර හෙඩ්ලයිට් එක ගලවලා තියෙන හෙඩ්ලයිට් එකට පිටිපස්ස බේක් ලයිට් එකට ගහන්නේ. අර 3D වුණා අයියට සෙට් වෙච්ච එකක්ද ධනුෂ් දැන් නම් ඉතින් ධනුෂ්ට කොහොමද චරිතයක් දෙන්න වෙන සීන් එකක් තියෙනවා නැත්තම් ප්‍රොඩියුසර්ටත් කියලා එකක් පින්සිටත් කියලා right then.
හෙලෝ යාළුවනේ, ඉතින් වැඩේ කරලා ඉවරයි. පත්තු කරන්න යන්නේ. ඉතින් මේක අයිටම් 12ක් තියෙනවා. ඉතින් ඔන්න හොතන වැඩේ වුණේ. ඒක දැන් ස්විච් එක හයි ගන්න තියෙන වයර් එක. ඉතින් දැන් බයිසිලට හයි කරමු. දැන් වෙලාව 10:05. තුවාලෙත් තියෙනවා. ඉතින් අපි බයිසිලට හයි කරලා වීඩියෝ එක අවසන් කරන්න. ටිකක් සුණාලද? ඇති පොඩි ප්‍රශ්නයක් ආවා මචං. අපි කියනපු සෙලෝ ටේප් එක අස්ථානගත වෙලා ඒක හොයන්න නෑ. දැන් රෑ 11 වෙලාව. සෙලෝ ටේප් එකක් අරගෙන නැත්නම් අරක හොයාගෙන ඉවරයි. මේ වයර් ටික ටේප් කරලා වැඩේ ඉවර කරන්න තියෙන්නේ. ඉතින් ඒක නැති හින්දා මචං අපි දෙන්න මේක හයි කරනවා. පස්සේ දැන් චූටි වැඩක් තියෙන්නේ. වැඩේ කරලා දාන්න පුළුවන්. කකුල රෙදෙනවා යසෙට බෙහෙත් මේ දාන්න යන්නත් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම ලයිට් එක හයි කරා. කකුල රෙදෙනවා මචං. මූණත් කරලා තියෙන්නේ. සෙලෝ ටේප් එක හෙවුවා. සෙලෝ ටේප් එක නෑ මචං. මේක මොන රෝගේ කොහේ හැංගුණාද දන්නේ. නැත්නම් මේ වැඩ වයර් ටික තමුණලා දාලා ඉවරයි. වැඩ ඉවරයක් කරන්න තිබ්බා. සෙලෝ ටේප් එක නෑ. තුවාලේ ගලවමුද? මේක රෙදෙනවා දැන් නම්. මේ තියෙන්නේ මම්ම හදලා දාපු බෙහෙත. කිසිම කේස් එකක් නැහැ. ඉක්මනට මොකද මම්මලා සිරි බෙහෙත වැටලාද කොහෙද? බෙහෙත නැහැ මචං. අනේ මේ තියෙන්නේ. අන්න මේක තමයි බෙහෙත. මේ තියෙන මුරුංග කොළයි කහයි හමු කහයි. මේ තියෙන්නේ ඉන්නවා තියෙන මචං කකුල.
අනිත් කකුලේ හරි නිකන් වල වගේ තියෙන්නේ නේද? කියනවා නිකන් සුපිරියටම රිදෙනවා. මට හැම වෙලේම මචං ඒ බල්ල මතක් වෙනවා. හෙට උදේම බෙහෙත් ගන්නටත් තියෙනවා. මේ කියනවාද නැත්නම් අර කියන්නත් පුළුවන්. අර චූටි වැඩක් තියෙන බැරි ඉවරයි වැඩි. මම බැටරි හයි කරලා දාලා ඉවරයි. කවර වහලා හෙට උදේ යන්න තමයි තියෙන්නේ. බයි එනවා. අපි දැන් යනවා. අපි දැන් යනවා මේ වීඩියෝ එක ඉවර කරනවා. බයි. ඉතින් අතල්ලිගේ බලන් හිටියට කමන්නේ. මේ ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්න, මොකක් හරි පිස්සු කමෙන්ට් එකක් දාන්න. බයි. බයි. ඔන්න ඉතින් වයරින් එක ගහලා ඉවරයි. දැන් මේ ටික ටේප් කරලා ලයින් එක දෙන්න ඕනි. කොහරි හොඳ තැනකට මේ කැටේ දාලා ෂෝට් වෙන්නේ නැතු වෙන්න වයර් ටික ටේප් කරලා දාන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. මේ තමයි ලයිට් සෙට් එක. මේ පස්ස එක තමයි ස්විච් එක සෙට් කරලා නැති හින්දා මේ වයර් එක ෂෝට් කරලා තමයි පත්තු කරන්නේ. මේ ඉස්සරහා ඉතින් එක අයිටම් තියෙනවා. මේ හොඳ ස්විච් එකක් දාන්න ඕනේ. ෆෝන් ස්විච් එකක් දාන්න ඕනේ. මේ අයිටම් 12ක් තියෙනවා. ඉතින් තවත් එකක්. ඉතින් දැන් 80ක් විතර වැඩ ඉවරයි. වයර් ටික ටේප් කරලා වැඩ ඉවරම කරලා මම මේ වීඩියෝ ඉවර කරනවා. ඉතින් ඔහොමින් ඉවර කරන ගමන්. ඉතින් වැඩ ඉවරයි. දැන් වෙලාව කීයද දන්නවද? 12:29. ඉන්න පුතේ ඉස්සරහා. ස්විච් එක කොන් ස්විච් එක ගන්න ඕනේ මේකට. මොකද මේක එක එක මාරු වෙනවා. එන්න පස්සා. මාරු කරලා පෙන්නන්නද? අන්න එකක්. අනුතර එක. අනුතර එක. අනුතර එක. අම්බන්. අන්න එක මරුවේ. නඩුවත් දන්නේ මේ නිදි මරාගෙන හදන්නේ. සෙප් ඇදාගම හසරක පොලිසියනේ. මං හසරකින් එහා යන්නේ නැහනේ. මෙන්න තියෙන ස්විච් එක. මේ තමයි ස්විච් එක. ඉතින් මා ඕන කෙනෙක් බඩු ටික අරන් එන්න මං ගහලා දෙන්නම්. සල්ලි ඕනේ. මේ වීඩියෝ බලන ඕන කෙනෙක් ඉන්නවනම් මං ගහලා දෙන්නම්. මේකේ 12ක් තියෙන අයිටම්.
ඒ විදිහම තමයි පස්සා වැඩ කරන්නේ. ඔන්නවා තමයි වැඩේ මම අවසන් කරේ. ඉතින් එහෙනම් මම අලුත් වීඩියෝ එකකින් එන්නම්. බයි. මම සබ්ස්ක්‍රයිබ් කරන්න. තව 500ට 20 දෙනෙක් දුකද අඩුයි. අලුතෙන් බලනවා නම් මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න. බයි.